හෙලෝ බඩීස් මම අද උඹලට කියන්න යන්නේ අපේ රටේ සම්පතක් ගැන වගේම අපේම මිනිස්සු ගැන උඹලා නොදන්න අසරණකමක් ගැන. සම්පත තමයි මචල්ලා අවුරුදු 12කට සැරයක් පිපෙනවා කියන මේ නෙළුව මල්. එහෙමත් නැත්නම් විද්‍යාත්මක නාමය ස්ට්‍රොබිලන්නස් කියලා තමයි මෙව හඳුන්වනවා. මම දන්නවා මේ දවස්වල උඹලා පොරකාගෙන් රණ්ඩු වීගෙන මේ මල් බලන්න එනවා කියලා. හැබැයි උඹලා යන තැන චා කරලා පඩ දාලා ෆොටෝ දාන්න කලින් මෙන්න මේ දෙවෙනි කාරණාව දැනගනින්න. මචල්ලා මේ තමයි දෙවන කාරණාව. උඹලා දන්නවද අවුරුදු 12කට සැරයක් පිපෙන මල බලන්න දගලන උඹලට වඩා ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකම් අපා දුක් විඳින උඹලා බලන මල තියා රට වටේටම තියෙන මහා මුහුදවත් දකින්න නැතුව කන්න නැතුව ඉගෙන ගන්න පොත්පත් නැතුව අපේම රටේ මේ වගේ අහිංසක මල් කැකුළු වගේ දරුවන් දුප්පත් අසරණ මිනිස්සු කොච්චරනම් හැංගිච්ච ගංගල ඉන්නවද කියලා නෑ උඹලා දන්නේ නෑ බෑඩ් ගයිස් උඹලා ඒක දන්නවනම් උඹලා යන තැන ලන්සිෆ් දාලා කෑම කොළ දාලා බොන වතුර බෝතලේ කැලෑවට විසි කරලා එන්න නැහැ බං උඹලා දැනගෙන හිටියනම් මේ මිනිස්සු ගැන අපේ රටේ මේ සුන්දර පරිසරය ගැන උඹලා මේ රට මෙච්චර විනාශ කරන්නේ නැහැ උඹලා හිතක් පපුවක් තිබුණා නම් කරන්නේ අහිංසක මිනිස්සුන්ට කෑම ටිකක් අරගෙන අහිංසක දුප්පත් දරුවන්ට පොත්පත් ටිකක් එහෙමත් අරගෙන යන එක මම හිතනවා දැන්වත් උඹලගේ ඔළුව පොඩ්ඩක් පෑදෙන්නේ නැති කියලා අද ඉඳන්වත් ඒ ගැන හිතපල්ලා ඉතින් මම ගමේ කඩෙන් ප්ලේන් ටිකක් ගහන ගමන් උඹලට කියන්නේ ආතල් ගන්න එපා කියලා නෙවෙයි හරිය යන තැනක පිනක් දහාමක් කරගෙන පරිසරයත් ආරක්ෂා කරගෙන අනුන්ගේ රෙද්ද පල්ලේ තුත්තිරි හොයන්නේ නැතුව ආතල් එකේ කාලා බිලා ගෙදර වරෙල්ලා පොඩ්ඩක් හරි තොපේ ඔළුව පෑදුනා නම් මට ඇති එහෙනම් මම යන්නම් බයි ඉතින් ඔහොමනම් බෑ හොදපත් ලයික් කරන්න ෂෙයා කරන්න අපිව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා හොදේ